ආයුබෝවන් සුබ දවසක් කිව්වා සියලු දෙනාට SK Vehicle Sale YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් හදිසියෙම විකිණීමට ඇති වාහන 14ක් ගෙනාවා. බලමු එනං ඒ වාහන 14 මොනවද කියලා. අංක 1ට මම ඔයාලට ගෙනාවා 2007 ගෙන් ලද Suzuki බයික් එකක්. මේ බයික් එකත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ බයික් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ 2011 වර්ෂයේ. 125cc එන්ජින් ධාරිතාවක ඇති මේ බයික් එකේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ බයික් එකේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ බයික් එකේ කිසිම අඩුපාඩුවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ බයික් එකේ කන්ඩිෂන් එකත් සුපිරිම තත්ත්වයේ තියෙනවා. මේ බයික් එකේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 3.5ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනස් කර ගැනීමට හැකියාවක් ඇත. ඔබටත් මේ බයික් එක අවශ්‍ය නම් දැම්ම කතා කරන්න 076යි 35යි 25යි 924 දරන දුරකථන අංකයට. අංක 2ට මම ඔයාලට ගෙනාවා 1990 ගෙන් ලද Toyota Dolphin van එකක්. මේ van එකත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ van එකේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. ඇජෙටබල් සීට් ඇලෝ වීල් වෙති මේ වාහනේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ වාහනේ කිසිම අඩුපාඩුවක් නොමැති බවයි සඳහන් වෙන්නේ. මේ වෑන් එකේ බොඩි එකත් හොඳම තත්ත්වයේ ඇති අතර දිරුම් කිසිවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ වෑන් එකේ ඩුවෙල් AC ඇති අතර ACත් හොඳම තත්ත්වයේ වැඩ කරනවා. මේ වෑන් එක ත්‍රිවිල් වලට කාර් වලට හුවමාරු කරනු ලැබේ. මේ වෑන් එකේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 62ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනස් කර ගැනීමට හැකියාවක් ඇත. ලක්ෂ 12ක් තියෙනවා නම් නිවසට රැගෙන යාමේ හැකියාවක්ද ඇත. ඔබටත් මේ වෑන් එක අවශ්‍ය නම් දැම්ම කතා කරන්න 071යි 43යි 57යි 760 දරන දුරකථන අංකයට. අංක 3ට මම ඔයාලට ගෙනාවා 2002 රෙජිස්ටර් කරන ලද කාර් එකක්. මේ කාර් එකත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ කාර් එකේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ කාර් එකේ බොඩි එකත් හොඳම තත්ත්වයේ ඇති අතර දිරුම් කිසිවක් නොමැත. මේ කාර් එකේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ කාර් එකේ කිසිම අඩුපාඩුවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ කාර් එකේ ACත් හොඳම තත්ත්වයේ වැඩ කරන අතර කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ කාර් එක දැනට තියෙන්නේ මොන්රාගල ප්‍රදේශයේ. මේ කාර් එකේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 24ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනස් කර ගැනීමට හැකියාවක් ඇත. ඔබටත් මේ කාර් එක අවශ්‍ය නම් දැම්ම කතා කරන්න 071යි 43යි 36යි 179 දරන දුරකථන අංකයට. අංක 4ට මම ඔයාලට ගෙනාවා 2011 රෙජිස්ටර් කරන ලද ඩිමෝ වට්ටා ලොරියක්. මේ ලොරියත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ ලොරියේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර බර ඇදීමටත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ ලොරියේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ වාහනේ කිසිම අඩුපාඩුවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ ලොරියේ බොඩි එකත් හොඳම තත්ත්වයේ ඇති අතර දිරුම් කිසිවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ ඩිමෝ වට්ටා ලොරිය දැනට තියෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේ. මේ ලොරියේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 13යි 70ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනස් කර ගැනීමට හැකියාවක් ඇත. ෆිනෑන්ස් එකෙන් 11.75ක් ගැනීමට හැකියාවක් ඇත. ඔබටත් මේ වාහනය අවශ්‍ය නම් දැම්ම කතා කරන්න 076යි 74යි 31යි 588 දරන දුරකථන අංකයට. අංක 5ට මම ඔයාලට ගෙනාවා 1995 ගෙන් ලද කැරවන් වෑන් එකක්. මේ වෑන් එකත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ වෑන් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ 2000 වර්ෂයේ. 2660cc එන්ජින් ධාරිතාවක ඇති මේ වාහනේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතින අතර මේ වාහනේ කිසිම අඩුපාඩුවක් නොමැති බවයි සඳහන් කරන්නේ. පවර් ෂටර්, පවර් මිරර්, ඇලෝ වීල් ඇති මේ වාහනේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ වාහනේ බොඩි එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. දිරුම් කිසිවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ වාහනය දැනට තියෙන්නේ මතුගම ප්‍රදේශයේ. මේ වාහනේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 79ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර ගැනීමට හැකියාවක් ඇත. ඔබටත් මේ වෑන් එක අවශ්‍ය නම් දැම්ම කතා කරන්න 077යි 72යි 81යි 343 දරන දුරකථන අංකයට. අංක 6ට මම ඔයාලට ගෙනාවා CT100 බයික් එකක්. මේ බයික් එකක් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ බයික් එකේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ බයික් එකේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ බයික් එකේ කිසිම අඩුපාඩුවක් නොමැති බවයි සඳහන් වෙන්නේ. මේ බයික් එකේ කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයේ පවතින අතර මේ බයික් එක දැනට තියෙන්නේ ගම්පහ ප්‍රදේශයේ. මේ බයික් එකේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 3ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනස් කර ගැනීමට හැකියාවක් ඇත. ඔබටත් මේ බයික් එක අවශ්‍ය නම් දැම්ම කතා කරන්න
075යි 26යි 88යි 783 දරන දුරකථන අංකයට. අංක 7ට මම ඔයාලට ගෙනාවා කළු පාට 4 stroke ත්‍රිවිල් එකක්. මේ ත්‍රිවිල් එකත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් වෙන්නේ. මේ ත්‍රිවිල් එකේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ ත්‍රිවිල් එකේ කිසිම අඩුපාඩුවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ ත්‍රිවිල් එකේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ ත්‍රිවිල් එකේ බොඩි එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. දිරුන් කිසිවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ ත්‍රිවිල් එක දැනට තියෙන්නේ ඇබිලිපිටිය ප්‍රදේශයේ. මේ ත්‍රිවිල් එකේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 11.60ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර ගැනීමටද හැකියාවක් ඇත. ෆිනෑන්ස් එකෙන් ලක්ෂ 9.60ක් ගැනීමටද හැකියාවක් ඇත. ඔබටත් මේ වාහනේ අවශ්‍ය නම් දැම්ම කතා කරන්න. 071යි 38යි 31යි 150 දරන දුරකථන අංකයට. අංක 8ට මම ඔයාලට ගෙනාවා 1991 රෙජිස්ටර් කරන ලද ඩොල්ෆින් වෑන් එකක්. මේ වෑන් එකත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් වෙන්නේ. මේ වෑන් එකේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ වෑන් එකේ බොඩි එකත් හොඳම තත්ත්වයේ ඇති අතර බොඩි පිහිලුත් හොඳම තත්ත්වයේ පවතිනවා. දිරුම් කිසිවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ වෑන් එකේ ඇඩ්ජස්ටබල් සීට් ඇති අතර ඒසිත් හොඳම තත්ත්වයේ වැඩ කරන බවයි සඳහන් කරන්නේ. මේ වෑන් එකේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ වාහනේ කිසිම අඩුපාඩුවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ වෑන් එකේ කන්ඩිෂන් එකත් සුපිරිම තත්ත්වයේ පවතිනවා. මේ වෑන් එක දැනට තියෙන්නේ පොළොන්නරුව ප්‍රදේශයේ. මේ වෑන් එකේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 72ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනස් කර ගැනීමටද හැකියාවක් ඇත. ඔබටත් මේ වෑන් එක අවශ්‍ය නම් දැම්ම කතා කරන්න. 070යි 11යි 32යි 860 දරන දුරකථන අංකයට. අංක 9ට මම ඔයාලට ගෙනාවා 2010 රෙජිස්ටර් කරන ලද සුසුකි කාර් එකක්. මේ කාර් එකත් හොඳම තත්ත්වයේ පවතින බවයි සඳහන් කරන්නේ. මේ කාර් එකේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. පවර් මිරර්, පවර් ෂටර්, AC, මැනුවල් ගියර් ඇති මේ වාහනේ හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ කාර් එකේ බොඩි එකත් හොඳම තත්ත්වයේ ඇති අතර දිරුම් කිසිවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ කාර් එකේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ වාහනේ කිසිම අඩුපාඩුවක් නොමැත. මේ කාර් එකේ කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ කාර් එක දැනට තියෙන්නේ මහනුවර පිළිමතරාව ප්‍රදේශයේ. මේ කාර් එකේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 34.75ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර ගැනීමටද හැකියාවක් ඇත. ඔබටත් මේ කාර් එක අවශ්‍ය නම් දැම්ම කතා කරන්න. 077යි 12යි 56යි 756 දරන දුරකථන අංකයට. අංක 10ට මම ඔයාලට ගෙනාවා CT 100 බයික් එකක්. මේ බයික් එකත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ බයික් එකේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ බයික් එකේ කිසිම අඩුපාඩුවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ බයික් එකේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ බයික් එකේ තෙල් ටැංකියත් ඔරිජිනල් තත්ත්වයේ ඇත. මේ බයික් එක දැනට තියෙන්නේ මහනුවර ප්‍රදේශයේ. මේ බයික් එකේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 2.5ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර වෙනස් කර ගැනීමටද හැකියාවක් ඇත. ඔබටත් මේ බයික් එක අවශ්‍ය නම් දැම්ම කතා කරන්න. 070යි 10යි 161යි 38 දරන දුරකථන අංකයට. අංක 11ට මම ඔයාලට ගෙනාවා 1999 ගෙන් ලද මිනි වෑන් එකක්. මේ වෑන් එකත් හොඳම තත්ත්වයේ ඇති බවයි සඳහන් කරන්නේ. මේ වාහනේ එන්ජින් එකත් හොඳම තත්ත්වයේ ඇති අතර ධාවනයටත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ වාහනය රෙජිස්ටර් කරලා තියෙන්නේ 2003 වර්ෂයේ. මේ වාහනේ ඒසිත් හොඳම තත්ත්වයේ වැඩ කරන බවයි සඳහන් කරන්නේ. මේ වාහනේ ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. පොත්පත් නිරවුල්ව පවතින අතර මේ වාහනේ කිසිම අඩුපාඩුවක් නොමැත. මේ වාහනේ බොඩි එකත් හොඳම තත්ත්වයේ ඇති අතර දිරුම් කිසිවක් නොමැති බවයි සඳහන් කරන්නේ. මේ වාහනේ කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයේ පවතිනවා. මේ වාහනය දැනට තියෙන්නේ කළුතර ප්‍රදේශයේ. මේ වාහනේ මුළු වටිනාකම වන්නේ ලක්ෂ 33.75ක් පමණයි. මිල ගණන් සාකච්ඡා කර ගැනීමටද හැකියාවක් ඇත. ඔබටත් මේ වාහනේ අවශ්‍ය නම් දැම්ම කතා කරන්න. 077යි 96යි 56යි 670 දරන දුරකථන අංකයට. මේ වගේ විකිණෙන වාහන ගැන දැනගන්න අදම අපිව subscribe කරලා තියාගන්න. SK Vehicle Sale YouTube channel.